හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අදත් ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. මම අද ගෙනාවේ රසම රස බත් කාලා කන්න පුළුවන් රසම රස ජෙලි පුඩින් එකක්. බලන්න යමුද එහෙනම්. මුලින්ම භාජනයක් අරගන්නවා. අරගෙන ජෙලි ටික කඩලා භාජනෙට දාගන්නවා. වතුර උණු වතුර අඬු කෝප්ප 2මාරක් දාලා ඒක මික්ස් කරගන්නවා. විනාඩි 10ක් විතර හොඳින් මික්ස් කරගන්නවා. කැට නොහිටින්න හොඳින් දිය කරගන්නවා. දිය කරගෙන නිවුනට පස්සේ ශීතකරණයට දාගන්නවා. දාගෙන පැය භාගයක් ගියාට පස්සේ මේ ජෙලි පුඩින් එක මගේ නම් ගන්න පුළුවන් වුණා. මාර රසට මේ ජෙලි පුඩින් එක හයි වෙලා තිබුණා. රසම රස ජෙලි පුඩින් එකක් තමයි මම හදාගත්තේ. මේක කවුරුවත් ගෙදරට ආව වෙලාවක උනත් බත් කාලා සංග්‍රහයක් කරන්න පුළුවන් කෑමක් තමයි මේ ජෙලි. උත්සව අවස්ථාවලදී අවුරුදු අවස්ථාවලදී උනත් මේ ජෙලි පුඩින් එක හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ try කරලා බලන්නකෝ. මගේ රෙසිපි හොඳයි නම් මාර රසට මේ ජෙලි පුඩින් එක මට ආවා. ඕගොල්ලොත් මගේ රෙසිපි හොඳයි නම් මට subscribe එකක් දාන්නත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ යාළුවෝ මගේ වීඩියෝ නරඹුවට ගොඩාක් ස්තුතියි. මගේ වැරදි අඩුපාඩු තියෙනම් ඕගොල්ලෝ කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා. ඕගොල්ලන්ට තෙරුවන් සරණයි.